ඔබ සැමට සුබ දවසක් මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අදත් අපි අලුත් වීඩියෝ එකකින් ඔබ හමුවට එන්න ලෑස්තිලා ඉන්නේ. මුලින්ම මම කියන්න ඕන අපේ SL Green Tree අපේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපේ රටේ ගොඩාක් ධර්ම මිතුම් මිත්‍රෝ ඒ මිතුම් මිත්‍රන්ගේ ගෙවල් ලවට පොඩි අත් බෙහෙත් ඒ දවස්වල පවා ගත්තා. අත් කහ පැලයක්, වද කහ පැලයක්, ඉඟුරු පැලයක්, ඉඟුරු පියලිය පැලයක් ඔවුන් වවා ගත්තා. ඒ වවා ගත්තේ ඔවුන්ගේ එදිනදා ජීවිතයේදී ඇතිවෙන සුළු රෝග සඳහා පොඩි ළමයෙකුට උනත් බඩේ අමාරුවක් එහෙම ඇති වෙනකොට ඇතිවෙන රෝග සඳහා. දැන් ඉතින් අපෙන් මේ ගොඩාක් දේවල් ගිලිහිලා ගිහිල්ලා දැන් අපි ඇත්තටම පිළිගන්නෙත් නැහැ. හැබැයි මේ පසුගිය කාලේ ඇතිවෙච්ච සමහර ලෙඩ රෝග නිසා මේවා අපිට පිළිගන්න සිද්ධ වුණා. ඒක නිසා අපි අපේකම ගැන පොඩි දැනුවත් වීම සඳහා තමයි මේ වීඩියෝ ගෙන එන්න මම අදහස් කරේ. අපේ ගමේ ගොඩේ ගත්තොතින් නගරේ ගත්තොතින් ඇත්තටම වැවෙන පැලයක්. මේ පැලය ගොඩක් දුරට මේ පැලය මේ අලංකාරය සඳහා වවා ගන්න පැලයක්. හැබැයි ගොඩාක් අයට ප්‍රයෝජනවත් වෙන පැලයක්. මගේ හිත මිත්‍රාදීන් කිහිප දෙනෙක් කිව්වා මේක ගැන වීඩියෝ එකක් කරමු කියලා. මොකද වුන්ටත් මේ පැලය ගොඩ පසුගිය කාලේ සෑහෙන්න ප්‍රයෝජනවත් වුණ නිසා. අද අපි කතා කරන්න යන්නේ අපිට මතක ඇති අපි පුංචි කාලේ මේ ගහේ පත්‍ර අඩාගෙන පොත්වල දාලා මුල් ඇදගත්තා. ලස්සනට මුල් ඇදගත්තා. ඒක මමත් කරලා තියෙනවා, ඔබත් කරලා ඇති. අද අපි කතා කරන්න යන්නේ අක්කපාන පැලය ගැන. අක්කපාන පැලය ගැන. ඊටමත් අපේ රටේ නෙවෙයි මේ පැලය. ඇත්තටම මේ පැලයේ නිජබිම මව්බිම දකුණු අප්‍රිකාව. දකුණු අප්‍රිකාවෙන් අපේ රටට ආපු පැලයක්. මේ විදේශික පැලයක්ද. හැබැයි අද අපේ රටේ අපේ අපිට නැතුවම බැරි ගොඩාක් තැන්වලට වෛද්‍යවරුන් පවා මේ පැලය ගැන නිර්දේශ කරනවා. විශේෂයෙන් ආමාශය ඇති වෙන වකුගඩු වල ඇති වෙන මූත්‍රා ගල් දිය කිරීමේ ප්‍රබල හැකියාවක් මේ පැලයට තියෙනවා. ප්‍රබලම හැකියාවක් මේ පැලයට තියෙනවා. මේ පැලය වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍යවරුන් නිර්දේශ කරනවා මේ පැලය පැලය කොටලා ඉස්ම බොන්න. නැත්තම් මේ පැලයේ පත්‍ර අරගෙන මේකෙන් මැල්ලුම් හදලා සම්බල් හදලා මේ අනුභව කරන්න. ඒක මූත්‍රා ගල් දියවීමේ ප්‍රවණතාවයක් වැඩි වෙනවා. පසුගිය කාලේ මගේ මිත්‍රයන් පවා මේක උන්ගේ ලෙඩ රෝග සඳහා අරගෙන ගියා. ඉතින් දැන් ඉතින් මමත් ගිහින් දුන්නා උදව්වක් වශයෙන්. අපිට අක්කපාන පැලේ දිහා බැලුවොතින් අපිට ගන්න පුළුවන් මේ තියෙන අක්කපාන පැලේ පත්‍ර. මේ පත්‍ර මේ දම් පාට දණ්ඩ මේ පැලේ එනවා. මේ පැලේ මසල් ගතිය මේ පත්‍රවල තියෙනවා. මේ මසල් ගතිය ගොඩක් තියෙනවා මේ පත්‍රවල. මේ කොට ඇල්ලුවට පස්සේ කැඩෙන්න බලනවා. ඉතින් මේ එහෙම ගත්තු දණ්ඩක් මේ පොත් ගොඩක් මේ පත්‍ර මේ කැඩෙන්න බලනවා. ඒක නිසා මේ අක්කපාන පැලය අපිට ලේසියෙන්ම තියන තැනකින් අඳුර ගන්න පුළුවන්. මේක ලස්සන මලකුත් වෙනවා. මේ පැලේ අලංකාර සඳහා ඒක නිසා මේ පැලේ වගා කරනවා. ඕනම තැනක ඊට පහසුවෙන්ම වගා කරගන්න ඕන පැලයක්. විශේෂයෙන් කියලා වැඩිම පොහොරක් අවශ්‍ය වෙන්නේ නැහැ. මතු පිටපස් කොටසකුයි වැලි කොටසකුයි දැම්මට පස්සේ මේ පැලේ හදා ගන්න පුළුවන්. මම මේ ඉවත දාන මේ බදුනක තමයි මේ පැලේ මේ පැල කරගෙන තියෙන්නේ. මේ පැලේ කිහිපයක් මම වගා කරගෙන තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න මම ගෙනත් තුනක් දෙන්නම් උදව්වක් වශයෙන්. අන්තරම මේ පැලේ තියෙන ಗುಣ කිව්වොතින් ආමාශයේ ඇති වෙන රෝග, අම්ල පිත්තය, ගැස්ට්‍රයිටිස් වලට එහෙම මේ පැලේ ගොඩාක් දුරට මේ පත්‍ර ව්‍යංජන වශයෙන් උයලා කනවයි කියලාත් මට පරිණිතුන් මිත්‍ර දෙන්න හුඳුනෙක් මට මම පැලේ ගැන හොයද්දි කිව්වා. විශේෂයෙන් වකුගඩු වල තියෙන මූත්‍රා ගල් දිය කිරීමේ හැකියාවක් තියෙන ප්‍රබල ඖෂධයක්. හැබැයි අපිට බටහිර ඖෂධ වුණත් අපේ ඖෂධ ගත්තත් මේවල නියමිත මාත්‍රාව පිළිපදින්න කියලා බටහිර වෛද්‍ය ක්‍රමයක් තියෙනවා. අපේ ආයුර්වේද ක්‍රමයක් තියෙනවා. මේක ගැන ඉතාමත් දැනගෙන වෛද්‍ය උපදෙස් අනුව තමයි දිගටම මේක අනුභවණය කරනවා නම් මේ පැලේ ගැන මේ පැලේ ආහාරයට ගන්නවා නම් මේ පත්‍ර ආහාරයට ගන්නවා නම් කටයුතු කරන්න වෙන්නේ. නැත්තම් මේක ඕනකට වැඩිය අනුභව කරන්න ගියොත් ඉතින් වකුගඩු වලට විශාල හානියක් සිදු වෙනවා කියලත් මම අහලා තියෙනවා. අපි ඒ ගැන අනිවාර්යෙන් දැනගත යුතුයි. මේ පැලේ ගැන අනුභවන මේ පැලය ගැන මේ පැලයෙන් ආහාර වශයෙන් මේක අනුගමනය කරන්න ප්‍රථමව. දැන් මේ ගත්තොත් මේ තියෙන්නේ මේ අක්කපාන පැලයක්. පොඩි පැලයක්. මේ මුල් ඇදෙනවා. මේ අක්කපාන ගහක් ගත්තොත් මේ ඕන තැනකින් මේ වගේ මොටි දාලා මේ මුල් ඇදෙනවා. ඕන තැනක මේක හිටව ගන්න හරිම ලේසි. එච්චර අමාරුවක් නැහැ. ගොඩක් දෙනා හිට ලේසි. මේ බදුණු කපකා කරලා තියෙන මේ සාමාන්‍ය පැලයක් තමයි මේ තියෙන්නේ. දැන් මෙතන ගත්තොත් අක්කපාන
පැල කීපයක්ම තියෙනවා. ඔය සාමාන්‍ය පැල කීපයක්ම අපි මේ ගෙදර හදලා තියෙන තැන ඔය පැල කීපයක්ම මේ ඔය අක්කපාන පැලේ පැල කීපයක්ම මේ හැදිලා තියෙනවා. දැන් ඔබට බලා ගන්න පුළුවන්. ඔහොම පඳුරු වශයෙන් මේක ගල්ලැටි ආශ්‍රිතව, පාළු ඉඩම් ආශ්‍රිතව, ඕනනම් ලඳු කැලෑ ආශ්‍රිතව මේ ඔය පැලේ හැදෙනවා. ඔය පැලේ ඒ තරම මේ එහෙම මේ අමාරුවක් නෑ. එහෙම ඕනම ගෙදරක මේ හදා ගියා ගන්න. ඉතින් ඇත්තටම වටින පැලයක්. ඔබට පුළුවන් නම් ඔබේ ගෙදර ඖෂධ උයනක් තියෙනවා නම් ගෙදර ගාඩන් එකක් තියෙනවා නම් ඒක ලස්සනට නම් මේ පැලේ වවා ගන්න පුළුවන්. මේ ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ ගැන දැනගන්න අපේ YouTube නාලිකාව subscribe කරලා like කරලා share කරන්න තව කෙනෙකුට උදව්වක් වශයෙන්. මම හිතනවා මේ පැලේ ගැන ඔබට ඇත්තටම දැනුමක් එන්නේ නැති තව කෙනෙකුට දැන් ඔබට තියෙන දැනුම දෙන්න. නැත්නම් මගෙන් අවශ්‍ය වෙච්ච දෙයක් තියෙනවා නම් ඔබ දන්න දෙයක් තියෙනවා නම් මේ පැලේ ගැන මට කමෙන්ට්ස් කරන්න. මම ඒක ආදරෙන් පිළිගන්නවා. අපි යලිත් දවසක හමු වෙමු මේ වගේම ආයුර්වේද අපේ හෙළවෙදකමට ප්‍රයෝජනවත් වෙන වටිනා පැලයකින් ඔබ හමුවට එන්නම්. එතෙක් ඔබට නිරෝගී දිවිය.